අද මම අරගෙන ආවේ ටිකක් වෙනස් විදිහේ vlog එකක්. පහුගිය දවසක තිබ්බා මම කරපු කෝස් දෙකක කොන්වොකේෂන් එකක්. ඉතින් අන්න ඒකට මම රෙඩි වුණේ කොහොමද? එදා දවස ගත වුණේ කොහොමද කියලා තමයි මේ vlog එකේ මම අරගෙන ආවේ. මේ ඉවෙන්ට් එක තිබ්බේ අප්‍රේල් මාසේ මුල. ඉවෙන්ට් එක තියෙන දවසට කලින් දවසේ අපි රෑ ගියා පොඩ්ඩක් සැලොන් එකට. ඒක තමයි ඔයාලා මුලින්ම දැක්කේ. ඒක දවසේ අපි උදෙන්ම නැගිටලා නාලා ලෑස්ති වෙලා සැලොන් එකට ගියා. මොකද ඩ්‍රෙස් කරගෙන මමට යන්න තිබ්බා දවල් 12ට විතර. යන්නත් වෙලාව යනවා. ඩ්‍රෙසින් වලටත් වෙලාව යන හින්දා අපි උදෙන්ම ගියා. මේ තියෙන්නේ මායි මගේ යාළුවයි උදේම සැලොන් එකට යන ගියන්තිය. අපි කැම්පස් එකට ගිහින් අපේ අලුත් ඇනෙක්ස් එකට ගියාට පස්සේ අපි සැලොන් වැඩ කරගත්තේ හෝමගම සැලොන් එකකින්. ඒකෙදි තමයි අපිට මේ අක්කිව හම්බුනේ. ඒ අක්කි වැඩ කරේ ඒකේ. බටන් ළඟදී අක්කා අලුත් සැලොන් එකක් ඕපන් කරලා තිබ්බ යාගෙම. ඉතින් අපිට කම්ෆර්ටබල් ඒ අක්කි හින්දා අපි ඉතින් ඒ අක්කිව හොයාගෙනම ගියා ඒ අක්කිගේ සැලොන් එකට. කොහේ ගියත් ඉතින් මායි මගේ යාළුවයි කෝලම් ටික කරන්න ඕනනේ. ඉතින් අපි පුරුදු පරිදි එතන ගිහිල්ලත් කෝලම් කරන්න නම් අමතක කරේ නැහැ. මේ ඉවෙන්ට් එකට මාත් එක්ක අපේ අම්මා මල්ලි ඒ වගේම මගේ යාළුවෝ තුන්දෙනා එකතු වුණා. ඉතින් මුලින්ම මම කලින් ගියා මොකද අපිට එතෙන්ට එන්න කියලා තිබ්බ 12ට. අපේ කන්වොකේෂන් එක තිබ්බේ රත්මලාන ස්ටයින් ස්ටුඩියෝ එකේ. මම කාලයක් එතන වැඩ කරා. ඉතින් මට ඇත්තටම මාර ෆැමිලිය එතෙන්ට ගියාම මාත් එක්ක වැඩ කරපු මගේ යාළුවෝත් ආවා මාව බලන්න. ඉතින් යාළුවා thank you මාව බලන්න ආවට. ඒ වගේම මාත් එක්ක මේකට join වුණා අපේ අම්මා මල්ලි ඒ වගේම මගේ යාළුවෝ තුන්දෙනා. එයාට thank you මගේ දවස ලස්සන කරන්න මාත් එක්ක එකතු වුණාට. ඉවෙන්ට් එක පටන් ගන්නකම් අපිට නම්බර්ස් දීලා තිබ්බා. ඉතින් අපේ නම්බර්ස් පිළිවෙලට එතන රෝ එකක් හැදිලා තමයි හිටියේ. මේ ඉන්න මගේ යාළුවෝ ටික යාළුවත් එක්ක ඉතින් අපි ඒ රෝ එකට වෙලා හිටියා ඒක පටන් ගන්නකම්. මෙතන මේ පේන්නේ අපේ චීෆ් ගෙස්ට්. ඒ වගේම අපේ MIM ආයතනයේ අපේ නිලධාරී මණ්ඩලය තමයි මේ විදියට ඔයාලට පේන්නේ. ඔයාලා හැමෝම දන්න සිරස TV, ශක්ති TV, TV1, සිරස FM, YFM මේ ඔක්කොම මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ මහරජා ආයතනයෙන්. මේ මහරජා ආයතනයෙන් තමයි MIM කියන එකත් පවත්වාගෙන යන්නේ. මේක තමයි යාළුවගේ এডুকেෂන් ඉන්ස්ටිටියුට් එක. මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට්. මේකේ තියෙනවා මීඩියා කෝසස්, ඒ වගේම මැනේජ්මන්ට් කෝසස්, සර්ටිෆිකේට් ලෙවල්, ඩිප්ලෝමා ලෙවල්, NVQ ලෙවල් මේ ඕනම අංශකින් තමන්ට කැමති පරිදි කෝසස් තෝරගෙන කරන්න පුළුවන්. මමත් මේ ආයතනයේ කෝසස් දෙකක් කරා. එකක් තමයි ටෙලිවිෂන් and රේඩියෝ ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ටිං, අනිත් එක තමයි ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන්. මේකේ සමහර කෝසස් තියෙනවා. ඒවට ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එයාලම දානවා. මම කරපු ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් ප්‍රොඩක්ෂන් කියන කෝස් එකෙත් මමත් ඉන්ඩස්ට්‍රි ට්‍රේනින් එකක් කරා. සිරස TV එකේ ඉන්ටර්න්ෂිප් එකක්. But we are not entitled to our own facts. MIM ඉන්ස්ටිටියුට් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මීඩියා ෆීල්ඩ් එකට එන්න කැමති ඕනම කෙනෙක්ට හොඳ බේස් එක දාගන්න හොඳ තැනක් කියලා. මොකද යාලා ෆීල්ඩ් විසිට් ඒ වගේම
හොඳ ප්‍රැක්ටිස් එකක් කියන්නේ ෆීල්ඩ් එකේ ඉන්න ලෙක්චර්ස්ලානේ මේක අපේ ලෙක්චර්ස් දෙන්නත් දෙන්නේ. එතකොට අපිට හොඳ නොලෙජ් එකක් ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ හොඳ ප්‍රැක්ටිස් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මමත් ඔයාලටත් කියන්න කැමති ඔයාලා මීඩියා ෆීල්ඩ් එකට එන්න කැමති බේස් එක දාගන්න ඔයාලා එන්ටර් වෙන්න හොඳ කෝස් එකක් වගේ දෙයක් හොයනවා නම් MIM ඉන්ස්ටිටියුට් එකත් එක්ක ජොයින් වෙලා ඔයාලට ඔයාලගේ ගමන පටන් ගන්න පුළුවන්. ඒක හොඳ ආයතනයක් කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරන්න කැමතියි. මේ කෝස් දෙකම සාර්ථකව කම්ප්ලීට් කරගන්න මට ගොඩක් කට්ටිය උදව් කරා. විශේෂයෙන්ම මගේ අම්මා, ඒ වගේම තාත්තා, ඒ වගේම මල්ලි, ඒ වගේම විශේෂයෙන්ම මගේ කැම්පස් එකේ යාළුවෝ, ඒ වගේම මගේ කොළඹ හිටපු නෑදෑයෝ, ඒ වගේම ඉන්ටර්න්ෂිප් කාලෙත් මට ගොඩක් කට්ටිය උදව් කරා. ඒ හැමෝටම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම මේක පටන් ගත්තේ කැම්පස් ගිය මුල් කාලේ. ඒ වුණාට රටේ පැවති අයහපත් තත්ත්ව හේතුවෙන් අපේ කෝස් එක ටිකක් ඇදුණා. ඒකට හේතුව වුණේ රටේ පැවති අයහපත් තත්ත්වයන් එක්ක තෙල් නෑ. ඒ වගේ දේවල් නිසා අපිට ලෙක්චර්ස් තියන්න බැරි වුණා. එතකොට ඔන්ලයින් තියන්නත් බෑනේ මේක ට්‍රේනින් එක යන එකක් හින්දා අපිට කල් ගියා. ඉතින් ඒ දේවල් එක්ක සමහර දවස්වල යුනිවර්සිටි එකේ වැඩ වැටුණා. ඒ අවස්ථාවල් වලදී මගේ කැම්පස් එකේ යාළුවෝ ටික තමයි මේ දේවල් බැලුවේ. ඉතින් යාළුවට ගොඩක්ම තැන්ක් යූ. ඒ වගේම මම ඉන්ටර්න්ෂිප් කරපු කාලෙත් මම වෙනස් පරිසරයකනේ හැදෙන්නේ. එතකොට ඒ කියන්නේ මට ඒක ටිකක් අමාරු වුණා. ඒ කාලෙත් මට ගොඩක් උදව් කරපු අය හිටියා. ඉතින් යාළුවටත් ගොඩක්ම තැන්ක් යූ. මොකද මම ඒ කාලේ අර ටිකක් මානසිකව වැටුණා. මොකද ඒකට හේතුව අර මම ඉන්න පරිසරයෙන් ටිකක් වෙනස් වෙලා තනියම ගත කරපු හින්දා. ඉතින් ඒ වෙලාවෙත් මාව අල්ලගෙන හිටියා මගේ යාළුවෝ ටික. ඒ වගේම මුල් කාලේ ඉතින් මාව ওই කෝසස් වලට එක්කගෙන මගේ කොළඹ හිටපු නෑදෑයෝ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද එයාලා තමයි ඉතින් හැම වීකෙන්ඩ් එකේම ඇවිල්ලා මාව ක්ලාසස් වලට එක්කන් ගියේ. මේ දේවල් වලටත් ගොඩක් thank you. I'm so proud of me there. සමහර දවස් තිබ්බා මම මේක වෙනුවෙන්ම කොළඹ ගියපු දවස්. මොකද සමහර කාලවල වලට අපේ කැම්පස් එකේ නිවාඩු වෙන්නේ. එතකොට ඒ දේවල් එක්ක මම ඒ කෝස් එකකින්දම ඒක වෙනුවෙන්ම කොළඹ යනවා. ගෙදර ඉඳන් ආයෙ හවසට එනවා. ඒ කාලත් ඉතින් ටිකක් අමාරු කාල. ඉතින් ඒ වුණාට ඒ දේවලුත් කරගත්තා. ඒ හින්දා ඉතින් අර මේක සරලව පෙන්වන්නට ඇත්තටම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ හින්දා මට අවංකවම සතුටුයි. හැමදේම සාර්ථකව කරගත්තට මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. වෙනද වගේම මං ආසම දේ ග්‍රැජුවේෂන් එකට මට මල් පොකුරු දෙකක්ම හම්බුණා. එකක් හම්බුනේ මගේ යාළුවා සාසනිගෙන්, අනිත් එක හම්බුනේ ශාක්‍යකගෙන් නාගෙනුයි. ඒ වගේම ග්‍රැජුවේෂන් ට්‍රීට්ස් එක හම්බුනේ නේහගානේ. එයා අපිව එක්ක ගියා හනි බීච්. එයාට thank you. ඉතින් ඔයාලා හැමෝටම thank you. මුල ඉඳන්ම පටන් ගත්ත දවසේ ඉඳන්ම අද වෙනකම් මාත් එක්ක ඉන්නවා හැම දෙයකටම. ඉතින් ඔයාලා ඔක්කොටම ඇත්තටම thank you ඒ දේවල් වලට. එදා දවස ඇත්තටම අමතක වෙන්නේ නැහැ. මම හිතුවටත් වඩා හොඳට ලස්සන විදියට සාර්ථක වුණා. මට උදව් කරපු හැමෝටම thank you. ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් MIM එක ගැන මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට ඒ ගැන විස්තර කියන්නම්. මේ බ්ලොග් එක ලස්සනයි නේද? කොහොමද? ඔයාලා මේක සතුටු වෙනවද කියලා පොඩි කමෙන්ට් එකක් දාලා යන්න. thank you. Subscribe to my channel.